තරුෂිට නම්බර් දෙන්න එන කොල්ලෙක් හිරුෂිට දීපු අවස්ථා, හිරුෂිට ලයින් කරපු කොල්ලෙක් තරුෂිට නම්බර් දෙන අවස්ථා නැද්ද? තියෙනවා. ඒ මොනවාද? මොකද උනේ? එහෙම තියෙනවා. මෙයා කියලා මට දීලා තියෙනවා, මං කියලා මෙයාට දීලා තියෙනවා. ඔයාටත් එහෙම වෙලා තියෙනවද? ඔව් එහෙම වෙලා තියෙනවා. ඔය දෙන්නගෙන් වැඩියම සයිලන්ට් මං හිතනවා තරුෂි කියලා. හරිද මං? ඔයාද වැඩියම කටස්තර මෙයාද? මං හිතන්නේ මං ඔයා කටකාරේ නේද? බලන්නකෝ ඒක පොඩ්ඩක් දෙවියෝ වෙනස් කරලා තියෙනවා. ඇයි ඔයා කටකාර අඩු? මම ඉතල කැමති නෑ කතා කරන්න. ඔයාට මොනවද හිතෙන්නේ වැඩියම කරන්න දේවල්? මට කටවහන ඉන්න දෙනවා. ඒගොල්ලන්ට තරහ යන ඉන්න මම කටවහන ඉන්නවා. වැඩියම තරහ යන්නේ මෙයාට නේ? ඔව්. ඇයි තරහ යන්නේ? තරහ යනවා ඉතින්. තාත් එක්කද මේ ආයතනේ වැඩියම ඔයාට තරහ යන්නේ? මට එහෙමනම් කවුරුත් නෑ. මෙයාත් එක්ක තමයි වැඩිපුරම වැඩ රණ්ඩු වෙන්නේ. ඒ මොකද ඒ? එහෙම තමයි මෙයා මාත් එක්ක තරහ ගන්නවා වැඩි. ඒ මොකද හේතුවක් දන්නේ නැද්ද? හේතුවක් තියෙනවා. ඒගොල්ලන්ට මගේ ඇඳුම් අඳිනවා. මේ මගේ දේවල් තමයි වැඩිපුර මෙයා ගන්නෙ. ඉතින් අක්ක පොඩ්ඩක් ඇඳහම මොකද නක්ක නේද? අක්ක පොඩ්ඩක් ඇඳුමක් ඇඳහම ගෙවෙන්නේ නෑනේ. ඒ වුණාම මට තරහ යනවනේ. එයා කුණු ගන්නවා. කුණු ගන්නවා. ඇත්තද? නෑ කුණු ගෑවුනහම මෙයා කියන හොදන්න කී බයිනවා. ආය අඳින්න එපා කියලා බයිනවා. ගහනවද? ඔව් ගහන්නත් එනවා. වැඩියම කුටි කන්නේ ඔයාද නංගිද? නංගි. ඔයා ගහනවා? ඒ කියන්නේ කට වගේම වැඩක් නැද්ද? නෑ එහෙම නෑ. ඉතින් මං ගහන්න යන්නේ නෑ. මෙයා මට එකක් ගැහුවොත් කොහොම හරි මට දෙකක්වත් ගහ ගන්න බෑ මෙයාට. ඒ කියන්නේ ඔයා එකක් ගෙවුවොත් මෙයා දෙකක් ගහනවා. ඔව් එහෙම තමයි. ඔව්. එයා ශක්තිමත්ද? ඔව් එයා පොඩ්ඩක් මේ මහතට ඉන්නවා. එයා හැම වෙලාවම කනවා. ඉන්න එයා ගැහුවොත් එහෙම මේක විහිකලා හරි යනවා. එහෙම තිති තියෙනවා. දැන් නංගි කියන වාට කොහොමද දැනෙන්නේ? නංගි ගැන ඉතින් නංගි මොන දේ කරත් මට ගැහුවත් මට බැන්නත් මං එයාට ආදරේ. ඔයා මොකද අක්කා ගැන කියන්නේ? මත් ආදරේ. ඉතින් අද උදේට රණ්ඩු වෙලා ආවේ. මේ වුණත් මං ඉතින් ආදරේ. ඒ රණ්ඩුනේ. මේ හැම්ප්‍රී දෙක අරගෙන. ඔයාගේ? ඔව්. ඇයි ගත්තේ එයාගේ ඒවා? එයාගේ දෙක ගත්තේ මගේ දෙක කැඩුනේ. එහෙම ඉතින් ඔයාගේ කන්නන ඔයා අලුත් දෙකක් ගන්න බෑ. ළමයි ගේව ගන්න ඕනේද? නෑ එයාගේ ෆෝන් එකට දෙකක් හම්බෙලා තිබ්බා. එයාට කලින් දෙකක් තිබ්බා. ඒ වුණාට මං කව මට මේ දෙක දෙන්න කියලා. ඊට පස්සේ අල්මාරියට දාලා ලොක් කරා. දුන්නේ නැද්ද? දුන්නේ දුන්නේ නෑ දුන්නේ. ඒක මගේ නේද? මේ මට ඒ දෙක කැඩුනොත් එහෙනම් මටත් එක තියෙන්න බෑ. මෙයාට සල්ලි තිබ්බට මෙයා ගන්න නෑ කවදාවත්. එන ලෝබයි. ලෝබයි. ඔයාගෙන් තමයි හැමදේම යපෙන්නේ. ඔව් මගේ ඇඳුම් බව හැමදේම දින්නේ මෙයා. මම මෙයාගේ දේවල් අඳිනවා ගන්නවා අඩු. දැන් කියන්නකෝ ඔය දෙන්න මුළු ලෝකෙම බලන් ඉන්න ඔය දෙන්නගේ මේ ආතල් කතන්දර අහලා ගොඩක් දෙනෙක් hina වෙනවා ඇති. අක්කට කිස් එකක් දීලා තියෙනවද මතක ඇති කාලෙක? නෑ හැබැයි එක දවසක් දුන්නා. ඒ එක දවසක්. ඒ දුන්නට පස්සේ ඔයාට මොකද හිතුනේ? පව් කියලා හිතුවා.